සර් මගේ යාළුවා සර්ගේ පන්ති ආවේ නෑ 25 වෙනිදා එන්න ඕනෙලු හැබැයි මොකද කරන්නේ මේමයි කොල්ලනේ දැන් මම බලාට දෙන්නේ දාට බලාට මේ අවුරුදු දෙකක් තිස්සේ උගන්නලා ඊට පස්සේ මගේ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එක මේ කාවත් දන්න හදන්නේ දැන් ඔයාගේ යාළුවා එන්න හදන්නේ එක දවසෙන් කෙමිස්ට්‍රි වල දාන්න නම් මට නම් එහෙම මැජික් තේරෙන්නේ නෑ නමුත් මේකෙන් මම කරන්නේ මගේ ඇවිල්ලා වැඩ කරපු දරුවන්ට තව ලකුණු පිම්මක් ඇති කරන ඒ කියන්නේ දැන් අපි 25 වෙනිදා ක්ලාස් එක නැවතුවාම තව දවස් 25කින් එක්සෑම් එක තියෙනවා. එතකන් යනකොට මේ කෙමිස්ට්‍රි ටික අතහැරෙනවා. ඒ නිසා දැන් බලමු ඒක ප්‍රැක්ටිස් කරලා පේපර්ස් ලියලා ඔය ගත්ත ගැම්ම තව ඉස්සරහට පිම්මක් පයින්න තමයි එදා දෙන්නේ ගේම. හරි? එතකොට මේ හැබැයි දැන් කවුරු හරි ළමයෙක් ඉගෙන ගන්න කතා කරාම එහෙම එන්න එපා කියන එක අවුල්. ඒ වුණත් දැන් මට මෙතන ෂණික උත්තරයක් දෙන්න බෑ. ඒතර මේ අපේ හොට්ලයින් වලට පොඩ්ඩක් කතා කරලා ඒ ගැන විස්තරයක් අවශ්‍ය නම් දැනගන්න කියන්න. හැබැයි මේකේ මේ මගේ පන්තියේ දරුවන්ගේ ලකුණු ටික ගැම්මක් තියලා උඩට ගන්න එක තමයි මේකෙදි මම කරන්න හදන්නේ. හරි? රයිට්.